හායි යාළුවනේ ඔන්න අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ බර්ත්ඩේ කේක් එකක් ලස්සනට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ තියෙන අපි හදන බටර් අයිසින් එක බලන්න හොඳ ක්‍රීමි ගතියට හොඳට මේ බටර් අයිසින් එක තියෙනවා. ඉතින් ඔයාලට නිවැරදිව බටර් අයිසින් හදන වීඩියෝ එක අපේ YouTube channel එක තුලින් බලන්න පුළුවන්. ඉතින් මේ විදියට මම 500 කේක් දෙකක් තමයි අරන් තියෙන්නේ. කේක් දෙකම මැදින් කපලා අරගෙන තමයි. ඊළඟට කේක් බෝඩ් එකේ මේ විදිහට බටර් අයිසින් ටිකක් අපි තවර ගන්නවා. ඊට පස්සේ තමයි කේක් කොටසක් මුලින්ම තියාගන්නේ. මෙහෙම කරන්නේ කේක් බෝඩ් එක මත අපි හදන කේක් එක හොඳින් රඳා පවත්ව ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට බලලා එක පැත්තකට මම ටිකක් ඉස්සර වෙන්න ඉඩ තියෙනවා. ඉස්සරහා ඉඩ. මොකද ලෙටර්ස් ගහන්න ඕන නිසා. ඉතින් මේ විදිහට බටර් අයිසින් එක තවර ගන්න ඕනේ. මේ විදිහට උඩින් තියාගමු. ඊට පස්සේ ටිකක් තද කරලා තව බටර් අයිසින් කොටසක් දාගමු. ඉතින් මැද සෑන්ඩ්විච් කරනකොට බොහොම අඩු ප්‍රමාණයක අයිසින් ගන්නවා නම් තමයි හොඳ. මොකද ගොඩක් කස්ටමර්ස්ලා කැමති නැහැ අයිසින් ගොඩක් කන්න. ඒ හින්දා අපි පොඩි ප්‍රමාණයක් හොඳට තුනියට තවර ගත්තාම ඒ ප්‍රමාණවත්. ඉතින් ඔබට නිවැරදිව කේක් හදන්න, නිවැරදිව බටර් අයිසින් හදන වීඩියෝස් අපේ YouTube channel එකේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් බලලා මුල ඉඳලම කේක් හදන්න ඉගෙන ගන්න. ඊළඟට තවත් කොටසක් ওই විදිහට තියලා මද සෑන්ඩ්විච් කරගමු. දැන් අවසාන කොටසත් මේ විදියට තියලා ඊට පස්සේ ක්‍රම් කෝට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් වැදගත්ම දෙයක් තමයි කේක් එකේ අපි අවසානටම තියෙන. ඒ කියන්නේ උඩටම එන කොටස කේක් තැටියේ බේක් වෙලා යටටම එන කොටසක් වෙන්න ඕනේ. එතකොට ඔබට පහසුවෙන්ම මේ විදියට ක්‍රම් කෝට් එක කරගන්න පුළුවන්. ඉතින් සමහරක් අය මේකට ෆස්ට් කෝට් කියනවා, ක්‍රම් කෝට් එක ගන්නවා කියලාත් කියනවා. අපි තුනියට මේ විදියට අයිසින් එක වටේටම ගා ගන්නවා. ඊට පස්සේ ස්ක්‍රේපර් එකෙන් ගානට අයිසින් ටික තවරගෙන අපි ශීතකරණයේ විනාඩි 20ක් 25ක කාලයක් ටිකක් තියලා කේක් එක කූල් කර ගන්නවා. ඉතින් මේ විදියට ක්‍රම් කෝට් එකක් කරන්නේ අපි බටර් අයිසින් එක කේක් එකේ ගන්නකොට කේක් කුඩු ගැලවෙන්න පුළුවන්. එතකොට අපි කේක් එක නීට් එකට තියෙන්නේ නැහැනේ. තනින් තන කේක් කුඩු ගැලවෙනවා. එතකොට මේ විදියට ස්කෝඩ් එකක් ගාලා ෆ්‍රිජ් එකේ දැම්මම ගැලවෙන කේක් කුඩු හොඳට මේ අයිසින් එකත් එක්ක සෙට් වෙලා හිටිනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟට හොඳ අයිසින් එක ලස්සනට ගාලා නීට් කේක් එකක් හදාගන්න. ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් මම මේ කේක් එක හැදුවට පස්සේ කේක් කුඩු පොඩ්ඩක්වත් පේන්නේ නැති වෙන්න අපි නීට් එකට කේක් එක හදන විදිය. ඊට පස්සේ ඔය විදියට උඩට කෙළවරට එන කොටස් ටික අපි මේ විදියට පැලට් නයිෆ් එකෙන් අතුල් පැත්තට කරගන්න ඕනේ. ඉතින් ඔබට මේ වීඩියෝ එක බලනකොට කේක් ගැන මොන හරි යම් ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් එකක් දාලා යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට පස්සේ මේ තියෙන්නේ ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තු කේක් එක විනාඩි 20කට පස්සේ ඊට පස්සේ අපි මේ විදියට බටර් අයිසින් මම මෙන්න මේ විදියට තමයි කේක් එකේ ගාන්නේ. ඉතින් පයිපින් බෑග් එකේ පොඩියට කපා ගත්තම ලොකු ප්‍රමාණයක් කේක් එකේ එකපාර ගෑවෙන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් කපා අරගෙන අපි මේ විදියට අයිසින් ටික තවර ගන්නවා. කලර්ස් දෙකකින් කේක් එක යන නිසා ඊළඟට මම සුදු පාටින් මේ විදියට ගා ගන්නවා.
ඊළඟට ස්ක්‍රේපර් එක කේක් එක මත තියලා මෙන්න මේ විදියට තමයි ගහන්න නීට් එකට අරගෙන යන්නේ. ඉතින් නවත්තන්න නැතුව වට දෙක තුනක් පුළුවන් විදියට මේක අරගෙන යනකොට තමයි හොඳම. තනින් තැන නවත්ත අරගෙන ගියාම හරියට කේක් එක එන්නේ නැහැ. තනින් තැන අපි නවත්තපු පාරවල් කේක් එකේ හිටිනවා. ඒ හින්දා ඔබට පුළුවන් තරමක් නවත්තන්නේ නැතුව හිමීට මේක ස්ක්‍රේපර් එක ගෙනියන්න. ඔන්න ඔය විදියට ඊට පස්සේ මෙන්න මේ උඩට ඇවිත් තියෙන කොටස් ටික පැලට් නයිෆ් එකේ කෙළවරින් කේක් එක ඇතුල් පැත්තට කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන කේක් එකේ ඩිසයින් එක අනුව මම දැන් කේක් එක හදනවා. ඉතින් රැලි එන්න තමයි මේ කේක් එකේ තියෙන ලස්සනට. ඉතින් මේ විදිහට කොහොමද කරන්න කියලා වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. කේක් බෝඩ් එකේ තියෙන ටික මේ විදිහට අපිට ස්ක්‍රේපර් එක යූස් කරලා අයින් කරගන්න පුළුවන් අයිසින්. මෙන්න මේ විදිහට ස්ක්‍රේපර් එකේ එක කෙළවරකින් අපි උස් පහත් කරමින් ටර්නින් ටේබල් එක කරකවන්න ඕනේ. එතකොට ගානට රැලි ටික මතු වෙනවා. දැන් තියෙන්නේ ලස්සනම කොටස. කේක් එකේ ඩෙකරේෂන් වැඩ ටික. ඉතින් මේ විදියට කස්ටමර් උපු ඩිසයින් එක අනුව තමයි මේ කේක් එක මේ විදිහට අපි හදන්නේ. ඉතින් හරිම සිම්පල් ඩිසයින් එකක්. මේ වගේ පර්ල්ස් ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් ඔයා කේක් හදන්න කැමති කෙනෙක් නම් මුලින් ඉඳලා හරියටම ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔන්ලයින් ක්ලාස් එක ගැන ඩීටේල් දාලා තියන්නම්. එතනින් විස්තර අරගෙන ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ චූටිම පර්ල් ටිකකුත් මම මේ විදියට වටේට දාගන්නවා. ඉතින් දැන් කේක් එකේ හැම වැඩ කටයුත්තක්ම ඉවරයි. මේ විදිහට තමයි කේක් එකේ නිමාව තියෙන්නේ. ඉතින් හරිම සිම්පල් කේක් එකක් වුණාට හරිම ලස්සනට මේ කේක් එක තියෙනවා. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, යාළුවෝ අතර ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් අදට අපි ගෙහෙල්ල එන්නම්. ඔබට සුබම සුබ දවසක්.